ඇයි ඕකට ඔච්චර ගහන්නේ? ඔච්චර අඩුම ගහන හේතුව කියනේද බං? කොටියඹේ ලංකට් එක්කත් ඉඳද මේ ඔක්කොම? ගාන හේතුව? මං ඊයේ තොපිට මොනවා කියලාද මෙහෙර එක්ක ගාවේ? පාටි දැම්මට කමන්නේ. හැබැයි අම්මගේ බඩුවට අත දිගන්න එපා කියලා. හැබැයි මූ මොකද කරලා දින්නේ දන්නවද? අම්මගේ ආසම ඇන්තූරියේ පැල දෙකටම චූ කරලා මේක. දැන් අම්මා ඇවිල්ලා මාව පුකේ ඉඳලා පට්ට ගහද්දි උඹ ඇවිල්ලා මාව බේර ගන්නවද? ඈ? උඹ දන්නවද ඇන්තූරියේ පැල දෙකට අම්මා මට වැඩියාද දෙයකෝ? අද මං ඉවරයි බං. ඉවරයි. හැබැයි අරෝ එළියට යන්න ගලේ උඹෙන් අහලා දිනකෝ ටොයිලට් එක කියලා. කාගෙන්? උඹ දන්නේ නැතුවද බං? උඹට මං කියන්නේ. ඊයංගර දුවනවා. ඒයි නවතිය පිපියා. ආයෙත් උඹට උගේ පිප්පියවත් අල්ලන්නේ නැහැ. නෑ ඌ ටොයිලට් එක තියෙනද නැහැ හොරවා. එන ඌේ උඩ උඹ කඩේ ආපා. ඉත අම්මේ ඉතිගේ මං උඹ උට කිව්වේ ඇත්ත තියලා නෑ. බිබි පියාට කරේ. මලගේ මේ පිප්පි වැඩේ ඉඳාද මගේ පිප්පිය තලෙනවා. අම්මට කියපන් අත්තනක්ද කියලා. අම්මට තේරුම් කරන්න බෑ. ඔබ තේරුම් ගනින් බං. අපේ අම්මෝ වෙනම ලෙවල් එකේ ඉන්නේ බං. මේ සේරට මුල උඹේ. හරිනම් සොරි ඉතින් ඌ ඒක අහන වෙලාවේ මාත් 100කින් නෙවෙයි ඉන්නේ. ඌ මට ආතාල නෑ. ඊළඟ පාර මං උඹලගේ ගෙදර ආපම උඹලේ අම්මර ආසම මල් පෝච්චිට කක්ක දාලා ඒක උඩි තවත් කක්ක දාලා චූට් කරලා බඩසලා යන්නේ බලවගෙන එතකොට තුන වේදනාව දෙනවා.